සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාට මට ගැහැණු පිරිමි වැඩිමල් බාල මේ අපි හැමෝටම තියෙන දැවෙන ප්‍රශ්නයකට උත්තර තමයි අරන් ආවේ. අපි හැමෝම ජීවිතේ කවදා හරි එක දවසක හරි එක කාලෙක හරි මේ අත්දැකීමට මුහුණ දීලා ඇති. එහෙම නැත්නම් අපිට ඉදිරි අනාගතයේ මුහුණ දෙන්න වෙන්නත් පුළුවන්. ඉතින් මොකක්ද ඒ? ස්ට්‍රෙස් එක, මානසික ආතතිය. මිනිස්සු විදිහට අපි මේ ගෙවන ජීවිත කතා ඇතුලේ අපිට සිද්ධ වෙනවා එක එක කාලවලදී එක එක ප්‍රශ්නවලට, එක එක ගැටලුවලට, පීඩනයන්ට, එක එක අභියෝගවලට මුහුණ දෙන්න. අන්න එහෙම වෙන කාලවලදී අපිට අනිවාර්යයෙන්ම මානසික ආතතියකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙන එක සාමාන්‍යයි. ඉතින් මේ සාමාන්‍ය තත්ත්වය ඇතුලේ අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා ලේසි විදිහට, සරල විදිහට, ලොකු දේවල් නැතුව අපි අද කතා කරමු. ඔයාලා දන්නවද අපි හිතාගෙන ඉන්නවනේ මිනිස්සුන්ගේ මොලේ නියමයි මරු ඕනම දෙයකට පිළිතුරු තියෙනවා උත්තර හොයාගන්න පුළුවන් කියලා. ඇත්ත ඒක එහෙම තමා. හැබැයි ඔයාලා දන්නවද මොලේ ටිකක් කම්මැලි. මොලේට පීඩනයක් ආපු ගමන් අපේ හිතට දැනිච්ච ගමන් අපි අභියෝගයක් ගාව ඉන්නේ කියලා. ටක් ගාලා අපේ ස්ට්‍රෙස් මෝඩ් එක ඔන් කරනවා. ඉතින් ස්ට්‍රෙස් එක කියන්නේ අපි ඉන්නේ අභියෝගයක් ළඟ, අපි ඉන්නේ පීඩනයක් ළඟ, අපි ඉන්නේ ප්‍රශ්නයක් විසඳන්න ඕනේ තැනක කියලා තමයි ඔන්න මොලේ අපිට පණිවිඩය දෙන්නේ. ඒකේ කිසි වරදක් නැහැ. හැබැයි ඉතින් ඒක දිගින් දිගටම පවත්වාගෙන ගියොත්, ඒ කියන්නේ මේ ස්ට්‍රෙස් එක දිගින් දිගටම පවත්වාගෙන ගියොත් ඒ මානසික පීඩනයෙන් ලොකු මානසික රෝග අපිට හැදෙන්න පුළුවන්. ඒ තරම්ම දරුණු තත්ත්වයක් නොවී අපි ඊට මෙහා තැනක නැවතුණත් අපිට සිද්ධ වෙනවා නිතර ඇතිවෙන හිස රදේ, අධික කේන්තිය, තමන් තනි වෙලා තමුන්ට මුකුත් කරගන්න බෑ. ඒ විතරක්ද අර දරා ගන්න බැරි ગેස්ට්‍රයිටිස් තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් හුඟක් වෛද්‍යවරු කියන්නේ ස්ට්‍රෙස් එක අපේ වැඩිපුරම දැනෙන්නේ අපේ බඩට කියලා. ඒ කියන්නේ අපිට තියෙන ગેස්ට්‍රයිටිස් තත්ත්ව උත්සන්න වෙනවා. නැති කෙනෙකුට හැදෙන්න උනත් පුළුවන්. ඊළඟට හිස රදය. ඔය දෙකත් එක්ක තමයි මේ වැඩේ මුලින්ම පටන් ගන්න. ඉතින් ඕක ක්‍රමයෙන් ගිහිල්ලා අභ්‍යන්තර ඉන්ද්‍රීන්, අභ්‍යන්තර අවයව වලටත් හානි කරගෙන පිළිකා තත්ත්ව දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ ස්ට්‍රෙස් එකේ ඉන්න හොඳ නෑ. ස්ට්‍රෙස් එක රිලීස් කරන්න ඕනේ, මැනේජ් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට පුංචි දේවල් ටිකක් අපි ගෙදර ඉඳන්ම කරමු. ගොඩාක් ස්ට්‍රෙස් එක මම දන්න විදිහට අපේ ගෙවල් වල ඉන්න ඒකාකාරී ජීවිතයක් ගෙවන ගෘහණියන්ට තියෙනවා. ඉතින් ගෘහණියෝ විදිහට රැකියාවක් නොකරන කෙනෙක් නම් ඔයත් මම වගේ ස්ට්‍රෙස් එකක් ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ අපි එකම තැනක එකම දේවල් කරමින් ඉන්න නිසා. හැබැයි ඒ කරන හැම දෙයක්ම සතුටින්, ආදරෙන්, ආසාවෙන් කරන්න. ඒ විතරක් නෙමෙයි. ස්ට්‍රෙස් එක්ක අපි ඉන්නවා දැනෙනකොට අපිට ටක් ගාලා දැනෙනවා අපි ඉන්න තැන අපිට සිදු වෙනවා. අපිට ඒව අස්පස් කරන්න හිතෙන්නේ නැහැ. අතු ගන්න හිතෙන්නේ නැහැ, අස් කරන්න හිතෙන්නේ නැහැ. රෙදි ටික නවලා අයින් කරන්න හිතෙන්නේ නැහැ. රෙදි තැන් වල පුටු උඩ ඇඳන් උඩ ඔන්න ඔහොම කලබලයක් ගේ ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් ඒ වෙලාවට ඕක අපිට අස් කරන්න අතු ගන්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඔයාගේ හිතට තදින් කියන්න නෑ අපි යමු ගේ අතු ගාමු, මිදුල අතු ගාමු, රෙදි ටික අස් කරමු, හොදන්න තියෙන ටික හොදලා දාමු. අන්න ඔය වැඩ ටික කරන්න පටන් ගන්න. ඕක තමයි පටන් ගන්න. ඉස්සෙල්ලම ස්ට්‍රෙස් වලින් අත මිදෙන්න නම් අපි පිරිසිදු වෙන්න පටන් ගන්න ඕනේ. අපි වගේම අපි අවට. ඉතින් අපි අවට කියන්නේ ඉස්සෙල්ලම ගෙදරින් මිදුලින් පටන් ගත්තොත් මේ වැඩේ ගොඩක් ලේසි. ඉතින් එහෙම පිරිසිදු වෙන්න පටන් ගත්තට පස්සේ ඔන්න ඔයාට දැනෙන්න ගන්න ඔයා ටික ටික රිකවර් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ කොළ පාට වතුර ඔන්න ඔය දෙකට මේ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔයා ඉන්නේ කොළ පාට පරිසරයක් තියෙන තැනක නම් ටක් ගාලා ඒ ඇතුළට ඇවිදගෙන යන්න. ඔයාගේ ගාඩන් එකේ ඇවිදගෙන යන්න. හොඳට නාන්න, හොඳ බොඩි වොෂ් එකක් ගන්න සීතල වතුරෙන්. නාන්න වෙලාවක් නැත්තම් අඩුම තරමේ හොඳට කකුල් දෙක හොදන්න යටිපතුල් සීතල වෙන්න. එහෙමත් නැත්තම් හොඳට මූණ කට අතපය ඔක්කොම හොද ගන්න. සීතල වතුරට පුළුවන් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ගේ වටේ තියෙන ලස්සන මල් ගස් ටිකට ඇති වෙන්න වතුර දාන්න. මල් ගස් ටික නෑවිලා යන්න වතුර දාන්න. ඒ සිදුවීම විඳින්න. ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ අපි ඒ අවස්ථාවට අනුකූලව ඒ අවස්ථාව විඳින්මින් ජීවත් වෙන්නේ නැති හින්දා.
පිණි වැටිච්ච සීතල තනකොළ උදේට චුට්ටක් ඇවිදින්න. මේ දේවල් පුංචි දේවල් වගේ පෙනුනට මේ දේවල් හරහා ඔයාගේ ජීවිතය ගොඩක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඉතින් සමහර විට ඔයාලා මට කියයි ඕවා අපි ඔයා කිව්වත් නොකිව්වත් කොහොමත් කරනවා කියලා. ඇත්ත. ගොඩක් අය මේ දේවල් කරනවා. හැබැයි හිතලා නෙමෙයි. ගොඩක් අය මේ දේවල් ඔහේ ඉබේ වෙන්න ඇරලා තියෙන්නේ. අතු ගන්න ඕනේ නිසා අතු ගන්නවා, පිරිසිදු කරන්න ඕනේ නිසා පිරිසිදු කරනවා. ඇවිදිද්දි තනකොළේ පෑගුණොත් පෑගෙනවා. එහෙම නෙමෙයි. මේ දේවල් හිතලා ඒ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. ඒකට තමයි බුද්ධාගමේ ගොඩාක් ගැඹුරු ඉගැන්වීම් තියෙන්නේ. එච්චර දුරට නොගිහින් අපි මේක තේරුම් ගන්න බලමු සරල විදිහට. මේ මොහොතේ ඉන්න. මේ මොහොතේ මිදුලතු ගන්නවා නම් බොහොම සංයමයෙන් ලස්සනට මිදුලතු ගාන එක කල්පනා කරගෙන මිදුලතු ගන්න. ඔයා පොඩ්ඩක් ඇවිදින්න යනවා නම් පාර දිගේ අවට වටපිටාවේ තියෙන ලස්සන බලපල ඇවිදින්න යන්න. ඒ වගේමයි ඔයා ඔයාගේ ආගම දහම වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න. ඒක සමහර විට හැමදාම උදේ හවස එහෙම නැත්තම් નિયમિત වෙලාවකට අපිට කරන්න වෙලාව නැතුව ඇති. ඒ නැති වෙලාවට දුව කලබලෙන් ඒ වැඩේ කරන්න එපා. ඒක අතෑරුණාවයි. එහෙම නැතුව අපිට ඒ දේ කරන්න පුළුවන් අපිට නිදහස තියෙන වෙලාවට ඒ මොහොතේ ජීවත් වෙමින් ඒ දේ කරන්න. ගහකින් මලක් කඩනවා නම් මම ගහකින් මලක් කඩන්නේ කොහොමද? ඇයි මේ ගහ මං වෙනුවෙන් මල් පුදපු එක වෙනුවෙන් ස්තුතියි කියන ගමන් ඒ හැම දෙයකටම මේ සබා දහමට ස්තුතියි කියන ගමන් ඒ දේවල් කරන්න. ඒ මොහොතේ ජීවත් වෙන්න. එතකොට නොදැනුවත්වම ඔයා ස්ට්‍රෙස් එකෙන් එළියට ඇවිල්ලා. මොකද ඔයා ජීවත් වෙන්නේ එතකොට අර මම කියපු තැන්වල. හැබැයි අපේ අය ගොඩාක් ස්ට්‍රෙස් එක ඇතුළටම වෙලා ඉඳගෙන අර කරන කියන දේ ගැන කිසිම අවධානයක් නැතුව ඔහේ දුවදුවා වැඩ කරනවා. හැබැයි කොච්චර හතිදාගෙන දෙව්වත් අපි අවසානයේ අපේ හීනවලට ළඟා වෙලත් නැහැ. ඒක තමයි මේ සබාධමේ හැටි. මේ මොහොතේ ජීවත් වෙන ඒ ජීවත් වෙන්න අපිට හම්බ වෙච්ච හැම දෙයකටම ස්තුතිවන්ත වෙන. ඒ වගේම ඒ හම්බ වෙච්ච හැම දෙයක් ගැනම පුදුමාකාර සතුටකින් තියෙන දේවල් ගැන සතුටකින් ජීවත් වෙන මිනිස්සුන්ට සබාධම ගොඩාක් දේවල් කකුල් දෙක ළඟටම ගෙනල්ලා දෙනවා. ඒ දහම ඉගෙන ගන්න. එතකොට ජීවත් වෙන්න හරි පහසුයි. ඒ වගේම ඉතින් දන්නවාද මේ ස්ට්‍රෙස් එක කියන්නේ එහෙමත් නැත්නම් මානසික ආතතිය කියන්නේ වචනේ විදිහටම අපිට මානසිකව බලපාන දෙයක්නේ. හැබැයි මේක මැඩපවත්ත ගන්න නම් මේක කළමනාකරණය කරගන්න නම් අපි අපේ ශාරීරික යෝග්‍යතාවය අනිවාර්යෙන් හොඳ මට්ටමක තියාගන්න ඕනේ. ස්ට්‍රෙස් එක නැති කරන හොඳම දෙයක් තමයි ව්‍යායාම කියන්නේ. පුළුවන් නම් දවසකට පැය භාගයක් දවසක් කර දවසක් පැය භාගයක් එහෙම නැත්තම් සතියට දවස් දෙකක් එහෙමත් නැත්තම් සතියට දවස් 3ක් ඔය මට්ටමින් හරි පොඩි එක්සයිස් එකක් හරි කරන්න පුළුවන් නම් ඔයා ගාවට ස්ට්‍රෙස් එක කිට්ටු කරන්න. ඒක ලොකු වෙලාවක දෙයක් නොවෙන්නත් පුළුවන්. හුස්ම ගැනීමේ අභ්‍යාසයක් වුණත් මේකට බොහෝම ප්‍රමාණවත්. විනාඩි 10ක් විතර ඉන්න තැනම ඉඳගෙන ඔයාට පුළුවන් නම් වෙන අනිත් හැම දෙයක්ම අමතක කරලා හොඳින් හුස්ම ඉහළ පහළ ගන්න බ්‍රීතිං එක්සයිස් එකක් කරන්න. ඒකත් හොඳ ඔප්ෂන් එකක් අපිට ස්ට්‍රෙස් එක නැති කරගන්න. ඉතින් මේ දේවල් මම කියනකොට කියන්න එපා ඕවට කොහින්ද වෙලාව කියලා. වෙලාව ඕනේ තරම් තියෙනවා. අපිමයි අපේ වෙලාව නැති කරගෙන තියෙන්නේ. ගොඩක් වෙලාවට කල්පනා කරලා බලන්නකෝ FB එකේ එහෙම අපි කොච්චර වෙලා ගත කරනවද කියලා. ඒකෙන් විනාඩි 15ක් ඔයාගේ ශාරීරික සුවතාවය වෙනුවෙන් දෙන්න. ඒ හරහා ඔයාගේ මානසික සුවතාවය ඉබේම ගොඩනැගේවි. ඒත් එක්කම ඉතින් ආහාර පාන අපිට පුළුවන් නම් ගොඩාක් සෞඛ්‍යවත් ආහාර එහෙමත් නැත්නම් ටිකක් ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. මේකත් ස්ට්‍රෙස් එක නැති කරන හොඳම දෙයක්. ඒ වගේමයි ඉතින් 35 40 පැන්නට පස්සේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා අපි අනිවාර්යෙන් ප්‍රෝටීන් පැත්ත අපේ කෑම වේලේ බර වැඩි කරගන්නම ඕනේ. ඒ හරහා ලොකු ප්‍රයෝජන ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ ගැන පස්සේ කතා කරමු. දැනට ඔය කියපු ටික මතක තියාගන්නකෝ. ඒ වගේමයි ඉතින් තව පුංචි දෙයක් තියෙනවා. අපි හරි ආසාවෙන් කරන දෙයක්. සුරතල් සත්තු. සුරතලුන් කියන්නේ ස්ට්‍රෙස් එකට තියෙන හොඳම බෙහෙතක් ඔයාගේ ගේ ඇතුලේ. සමහරක් වෙලාවට අපි ගොඩක් ආදරෙන් ගොඩක් වියදම් කරලා ඔය හුරතලයට හදන සත්තු ගෙවල් වලට ගේනවා. හැබැයි අපි දුවන දිවිල්ලත් එක්ක අපිට සත්තු අමතක වෙනවා. සත්තුත් තනි වෙනවා අපිත් තනි වෙනවා. ඉතින් ඒ නිසා ඒක දෙපැත්තකටම
එච්චර හොඳ නෑ. එක පැත්තකින් පව්. මොකද සත්තු අපි හදන්න කියලා ගෙවල් වලට ගෙනල්ලා ඒගොල්ලෝ තනි කරලා තියෙන එක. අනිත් එක තමයි ඒගොල්ලෝ හරහා අපේ මානසික පීඩනය, මානසික ආතතිය බොහොම අපූර්වට අයින් වෙලා යනවා. මාළුවෙක් දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න. එහෙම නැත්තම් ඔයාගේ ගෙදර ඉන්න බල්ලා පූසත් එක්ක චුට්ටක් කතා කරන්න. හිතනවට වඩා ලොකු වෙනසක් වෙයි. සමහර විට පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට මේ මනුස්සයාට පිස්සුද කියලාත් හිතෙන්න බැරි නෑ. හැබැයි සත්තු කියන්නේ ගොඩාක් සංනිවේදන හැකියාවන් තියෙන අපිව තේරෙන ජීවීන් කොට්ටාසයකට. ඒගොල්ලොත් එක්ක අපිට බැරියර්ස් නැතුව කතා කරන්න පුළුවන්. ඒක හරි අමුතු දෙයක්. අමුතුයි නෙමෙයි පුදුම දෙයක්. ඉතින් අත්විඳලා බලන්න චුට්ටක් වෙලා හරි අපූර්වට මනස නිදහස් වෙනවා වගේ ඔයාටත් තේරෙවි. ඊළඟට කියන්න හදන දේ නම් කරන්න බැරිම දෙයක් කියලා සමහරක් කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් කරන්න වෙලාව තියෙනවා. දවසට එක විනාඩි 10ක් අරගෙන චුට්ටක් භාවනා කරන්න. මෙඩිටේෂන් කියන්නේ ඔයාගේ වයිබ්‍රේෂන් එක ගොඩාක් ඉහළින් තියාගන්න පුළුවන් දෙයක්. වයිබ්‍රේෂන් එක අපිට කොච්චර වැදගත්ද පොසිටිව් මයින්ඩ්සෙට් එකකට කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒකට හොඳම ටෙක්නික් එක තමයි මේක. මෙඩිටේෂන් කියන්නේ බෙහෙතක් හැම ලෙඩකටම. ඒ නිසා වෙලාව නෑ කියලා හිත ඉන්නේ නැතුව හුස්ම ඉහළ පහළ ගන්න එක. ආනාපානසති භාවනාව හරි කමක් නෑ. විනාඩි 5ක් රැයට නිදා ගන්න ඇඳට ගිහින් හරි කමක් නෑ. එක විනාඩි 5ක් කරලා බලන්න. හැබැයි ඉතින් ආරම්භයේදී හිතේ මේක කොච්චර අමාරුද කියලා. ඔයාගේ ශරීරය ඔයාට රිදෙන්නේ නැති තැනක් නැති වෙයි. ඒක එහෙම තමයි. හැබැයි පුහුණු වෙන්න පුරුදු වෙන්න මේක හරි වටින දෙයක්. ඒ වගේම තමයි තව වැදගත්ම දෙයක් තියෙනවා. අපි අපේ ජීවිතය එක්ක සමහර විට කරන රැකියා එක්ක ගොඩාක් සමාජ මාධ්‍ය, එහෙමත් නැත්තම් දුරකථන තිර, එහෙමත් නැත්තම් පරිගණක තිර මේ දේවල් එක්කනේ හැමදාම බැඳිලා ඉන්නේ. හැම මොහොතකම චුට්ටක් අයින් වෙන්න. එක විනාඩි 10කට පොතක එක පිටුවක් කියවන්න පුරුදු වෙන්න. මම ඔයාට යෝජනා කරන්නේ පොත් පිටින් කියවන්න. අපි හැමෝටම වෙලාව නැහැ. මම දවසට පිටු 2ක් විතර තමයි පොතකින් කියවන්නේ. ඒක තමයි මට තියෙන වෙලාව. හැබැයි මම ඒක හැමතිස්සෙම කරනවා. ඒ කියන්නේ හැමදාකම මට ඉඩ ලැබෙන මොහොතක දවල්ට චුට්ටක් මහන්සියට ඇඳට ගිහින් ඉන්න ටිකට හරි මම පොතක පිටුවක් 2ක් කියව ගන්නවා. ඒක හරි වටිනවා මේ ජීවිතේට වගේම අපේ ස්ට්‍රෙස් එක නැති කරන්න. මේ ඩිජිටල් තිරවලින් අයින් වෙලා ගත කරන විනාඩි 10ක් කොච්චර වටිනවද කියලා එතකොට ඔන්න අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම වැදගත්ම තේ ඔයාගේ පවුල එක්ක ගත කරන කාලය වැඩි කරන්න, පවුලට දෙන ආදරේ වැඩි කරන්න, පවුල එක්ක කතා කරන්න. කිසිම දෙයක් හිතේ හිර කරගෙන තියන් ඉන්න එපා. මොකද සමහර විට ඔයාගේ පීඩනයට හොඳම උත්තරේ ඔයාගේ පවුලේ කෙනෙක් ගාව තියෙන්න පුළුවන්. ඔයාගේ ආතතිය රිලීස් කරන්න හොඳම තැන ඔයාගේ පවුල. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඔය පවුලත් එක්ක අවුරුද්දකට සැරයක් දෙකක් හරි ලස්සන තැනක ඇවිදින්න යන්න. ඒකෙනොත් අපේ මානසික ආතතිය පුදුමාකාර විදිහට වෙනස් වෙනවා, අයින් වෙනවා, නැති වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සබාදහම සතුව ඔයාව බැලන්ස් කරන්න පුළුවන් පුංචි මැජික් එකක් තියෙනවා. ඒක අත්විඳින්නම ඕනේ. හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මොහොදු වෙරළක්, ලස්සන කඳු පන්තියක්, එහෙමත් නැත්නම් දිය ඇල්ලක්, ගංගාවක් අපිට හොයන් යන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. රැයට චුට්ටක් එළියට බහලා බලන්න. අහස කොච්චර ලස්සනද කියලා. හවසට ඉර බැහැගෙන යනකොට චුට්ටක් බලන්න. කොච්චර ලස්සන දේවල් තියෙනවද කියලා. ඔයා අවට වටපිටාවේ කොච්චර කුරුල්ලෝ කොච්චර සත්තු ඉන්නවද බලන්න. මේ හැම දෙයක්ම සබාදහමට අයිති දේවල්. ඒ දේවල් තැනක් නොතැනක් නැතුව විඳින්න පුරුදු වෙන්න. මට මාර ස්ට්‍රෙස් කියලා ඔළුව ගහගත්තු තැනම ඉන්නේ නැතුව චුට්ටක් ඔළුව උස්සන්න උත්සාහ කරන්න. හැම දෙයක්ම නිර්මාණයක්ම පටන් ගන්න උත්සාහයකින්. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක විතරක් නෙමෙයි, හිතුවොත් අපිට ඕනෙම දෙයක් නැති කරගන්න පුළුවන්, මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හිතුවොත් අපිට ඕනෙම දෙයක් ළඟා කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. හිත විතරයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හැම තිස්සෙම පොසිටිව් මයින්ඩ්සෙට් එකක් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න. හැම තිස්සෙම තමන් සතු දේවල් වලට ස්තුතිවන්ත වෙන ගමන් තමන් සතුව තියෙන දේවල් ගැන උපරිම සතුට භුක්ති විඳමින් ජීවත් වෙන්න. මම විශ්වාසයෙන් කියනවා එහෙම අයට කවදාවත් ජීවිතේ ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම සතුට. එහෙම මිනිස්සු තමයි පර්ස් එකේ සල්ලි තිබුණත් නොතිබුණත්
හිනා වෙලා ජීවිතේ වින්දේ. එහෙම මිනිස්සු ගාවට ස්ට්‍රෙස් එක කවදාවත් එන්නේ නෑ. හැබැයි පර්ස් එකේ තියෙන සල්ලි මත ජීවිතය තීරණය කරන මිනිස්සු හැමදාම ඉන්නේ ස්ට්‍රෙස් එකේ. ඒ නිසා අදම හිතලා වෙනස් වෙන්න පටන් ගන්න. ඔයාලට පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.